right අයිබෝන් දුවේ පුතේ බලන්න අද දවසේ ඔයගොල්ලොත් එක්ක මම මේ සාකච්ඡා කරන්න යන්නේ ත්‍රිකෝණමිතිය 2016 O level paper එකට ආපු ත්‍රිකෝණමිතිය ගාන තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකේ තියෙන්නේ බලන්න මොකද්ද කියලා තියෙන්නේ පරිමාණයට ඇඳි නගර සැලැස්මක ඇති ABC හා D ප්‍රතිමා හතරක පිහිටීම රූප සටහනේ දැක්වේ. මේ දීලා තියෙන්නේ අර A B C D කියලා කියන්නේ මේ ප්‍රතිමා හතරක රූප සටහනක්. මේක ඇවිල්ලා පරිමාණ රූපයකට ඇදලා තියෙන්නේ. මෙම BAC කෝණයයි ඊළඟට තියෙනවා පුතේ ADC කෝණයයි අංශක 90යි. මෙතන මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි අංශක 90 ගානේ තියෙනවා. ඊට අමතරව පුතේ AC දීලා තියෙනවා සෙන්ටිමීටර 10යි. එතකොට ඔයාට මෙන්න මෙතන තියෙන AC සෙන්ටිමීටර 10යි කියලා දීලා තියෙනවා. ඊට අමතරව පුතේ ඔයාට තව දීලා තියෙනවා AD සෙන්ටිමීටර 9.4යි. මෙන්න මෙතන තියෙනවා සෙන්ටිමීටර 9.4යි කියලා AD දිග. ඉතින් ඔයාට කියනවා ඊට පස්සේ ACD ත්‍රිකෝණය සලකා මෙන්න මේ කියන්නේ ACD කියන මෙන්න මේ ත්‍රිකෝණය සලකලා ඉවර වෙලා ඔයාට කියනවා ත්‍රිකෝණමිතික වගුභාවිතයෙන් ACD හි විශාලත්වය සොයා එය ආසන්න අංශකයට අංශක 70ක් බව පෙන්වන්න. ඉතින් එතකොට බලන්න පුතේ දුවේ ඔයාලට දැන් අපි පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණය ACD කියන මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණය. ඉතින් අපි දන්නවා ඍජුකෝණික ත්‍රිකෝණයක් ගත්තොත් ඒ ඍජුකෝණික ත්‍රිකෝණයේ පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදයක තමයි අපි කියන්නේ කර්ණ පාදය නැත්නම් කර්ණය කියලා. ඊට පස්සේ අපි සලකන මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදයට තමයි අපි කියන්නේ කවුරු කියලාද සම්මුඛ පාදය කියලා. ඒ වගේමයි පුතේ හොඳට මතක තියාගන්න මෙන්න මේ කියන තීටා කෝණයට බද්ධ වෙච්ච පාදය කියන්නේ කර්ණය නොවන පාදය අපි කතා කරන්නේ බද්ධ පාදය කියලා. ඉතින් ඒකත් එක්ක අපි ඔතනින් පස්සේ මේකේ ACD ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාතය පාවිච්චි කරන්නේ කවුද කියලා හොයාගන්නේ කොහොමද? එයාගේ දීලා තියෙන ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදය වලට පේනවද මෙතන තියෙන සෙන්ටිමීටර 10යි. ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන. ඒ කියන්නේ කර්ණය ඔයාට දීලා තියෙනවා. ඊට අමතරව පුතේ මේ ඍජුකෝණයත් එක්ක බැඳිච්ච මෙන්න මේ AD පාදය දීලා තියෙනවා. හැබැයි ඔයාට හොයන්න කියන මෙන්න මේ ACD කෝණයට අදාළ වෙන්නේ මෙන්න මේ කියන ACD කෝණයට අදාළ වෙන්නේ එයා සම්මුඛ පාදයේ විදිහට. එතකොට අපි දන්නවා ත්‍රිකෝණමිතියේදී සම්මුඛ පාදයයි පුතේ කර්ණයයි සම්බන්ධ වෙච්ච අනුපාතය සම්මුඛ පාදයේ කර්ණයයි දෙක සම්බන්ධ වෙච්ච අනුපාතය අපි කතා කරන්නේ ත්‍රිකෝණමිතියේදී සයින වලින්. ඒ අනුව පුතේ අපිට පැහැදිලිව sin ACD සමානයි කියලා ලියන්න පුළුවන් ඒ කෝණයට සම්මුඛ වෙච්ච 9.4 සම්මුඛ පාදයේ බෙදීම කර්ණයේ විදියට සලකලා මෙන්න මේ sin ACD ලියන්න පුළුවන්. ඒ අනුව අපි දන්නවා පුතේ sin ACD කෝණය මෙන්න මෙයාගේ අනුපාතය ගත්තාම 0.94යි දශම චිත්ත මේ පැත්තට එකක් පයින්නවා 10න් බෙදද්දී ඒ අනුව අපිට එනවා පුතේ 0.94යි. ඉතින් ඊටු දෙකට අපි වගු ඇතුලේ තියෙන ඉලක්කම් 4ක් නිසා අපි 0.2ක් දාගන්නවා. ඉතින් ඒ අනුව අගට බිඳුව කොච්චර දැම්මත් ප්‍රශ්නයක් නැහැ දශම තිතෙන් පස්සේ. ඉතින් ඒ අනුව අපිට ACD එනවා පුතේ sin අනුපාතය මෙයා නම් අපිට ACD කෝණය හොයද්දී ප්‍රතිසයිනයක් බලනවා අපි කියනවා ඒකට sin inverse බලනවා කියලා. ඉතින් එතකොට අපිට ලේසියෙන්ම පුතේ sin inverse ගන්න පුළුවන්. sin inverse සමානයි 0.94යි බිඳු දෙක තියෙන්නේ පුතේ අංශක 70යි කලා 3 කියන ස්ථානය. ඉතින් ඒ අනුව පුතේ අපිට ලේසියෙන්ම ACD කෝණය ආසන්නාංශකයට හොයන්න කියලා කියන්නේ ඒ අනුව ACD වල ආසන්නාංශකයට පුතේ අංශක 70ක් ලැබෙනවා ACD කෝණය. ඉතින් එතනින් පස්සේ කියනවා පහත දැක්වෙන ගණනය කිරීම වලදී ACD කෝණයේ විශාලත්වය අංශක 70ක් විදියට යොදාගෙන මෙන්න මෙතන කියනවා C සිට D හි දිගංශය අංශක 242ක් වන අතර C සිට D හි දිගංශය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න පුතේ උතුරේ සිට දක්ෂිනාවර්තෝමයින කෝණය කියන්නේ මෙන්න මේ කෝණය තමයි ඔයාට දීලා තියෙන්නේ
අංශක 242ක් කියලා. මෙයා තමයි දීලා තියෙන අංශක 242ක් කියලා මේ උතුරේ සිට දක්ෂිණාවර්තව මෙතෙන්ට එන කෝණය. ඒ අනුව පුතේ අපිට පැහැදිලි මෙන්න මේ කෝණය 242යි මේ කෝණය අංශක 70යි. අපි ඒක හොයාගත්ත දැන් ඒක පාවිච්චි කරන්න කියන්නේ 70 විදියට. එතකොට පුතේ ඔයාට හරි පහසුවෙන් මෙන්න මේ කෝණය හොයාගන්න පුළුවන්. මොනව කරලාද 242යි 70යි එකතු කරපුවාම 312යි සමාවෙන් 312යි. ඒ අනුව 360න් 312ක් අපි අඩු කරපුවාම අංශක 48ක් ඔයාට ලැබෙනවා මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය අංශක 48ක් ලැබෙනවා. ඉතින් අපි දන්නවා මෙතන උතුරයි B තියෙන්නේ හරියටම සීට නැගේ බටහිර දිශාවෙන්. ඒ අනුව අපිට හරිම සරලව හොයාගන්න පුළුවන් මෙන්න මේ කෝණය අංශක 90ක් නිසා අංශක 90න් 48ක් අඩු කරලා ACB කෝණය හොයාගන්න පුළුවන්. ACB කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණය. ඒක අපිට හොයන්න තියෙන උත්තරයක්. ACB කෝණයේ විශාලත්වය හොයන්න කියලා කියනවා. එහෙනම් ACB කෝණයේ විශාලත්වය අංශක 42යි කියලා ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ පුතේ ACB කෝණය 42යි කියලා ගත්තට පස්සේ අංශක 70යි මේ සම්පූර්ණ කෝණය ඊළඟට ඔයාට හොයන්න කියලා කියනවා මෙන්න මේ කියන කවුද BCD කෝණය 70න් 42ක් අඩු කරපුවාම ඔයාට BCD කෝණය අංශක 28ක් ලේසියෙන්ම එනවා. ඉතින් එතනින් පස්සේ ඔයාට ආපහු කියනවා පුතේ තුන්වෙනි කොටසේදී ඔයාට කියනවා මොනව හොයන්න කියලාද ABC ත්‍රිකෝණය සලකලා ඒ කියන්නේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණය සලකලා ඔයාට AB වල දිග හොයන්න කියලා කියනවා. ඉතින් AB වල දිග කොහොමද අපි හොයන්නේ? මෙන්න බලන්න. AB-ට හරියටම සම්මුඛ කෝණය විදිහට තමයි AB-ට සම්මුඛ කෝණය නැත්නම් මේ කෝණයට සම්මුඛ පාදයේ විදිහට AB තියෙන්නේ. එතකොට සම්මුඛ පාදයේ බෙදීම එයාගේ පුතා AC දිග අපි දන්නේ මීටර 10 සෙන්ටිමීටර 10. ඒ අනුව එයා බද්ධ පාදයේ වෙනවා. එහෙනම් සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සම්බන්ධ වෙච්ච අනුපාතය තමයි පුතා ත්‍රිකෝණමිතිය කවුද? tan. ඒ අනුව tan කෝණය පාවිච්චි කරලා tan අනුපාතය ලිව්වහම මෙන්න මෙතනින් tan 42 සමාන වෙනවා පුතේ සම්මුඛ පාදයේ AB බෙදීම 10 සෙන්ටිමීටර. ඒ අනුව අපිට tan 42 යගේ එනවා 0.90.4. ඒ අනුව අපි මේක ආදේශ කරලා 10 මෙන්න මෙයාගේ AB තනි කරන්න හරස් ගුණිතය දාලා 10න් ගුණ කරපුවාම AB වල දිග ඔයාට ලේසියෙන්ම ගන්න පුළුවන් 9.004 සෙන්ටිමීටර නැත්නම් ආසන්න සෙන්ටිමීටරයට සැලකුවොත් AB සමානයි